හෙලෝ මගේ රත්තර යාලුවනේ ඉතින් කොහොමද? ඉතින් ඔන්න කිව්වා වගේම අද ගෙනාවා අන්බොක්සිං වීඩියෝවක්. ඉතින් අද අපි අන්බොක්ස් කරන්න යන්නේ. අද අපි අන්බොක්ස් කරන්න යන්නේ කීබෝඩ් එක. මේක ඇත්තම කිව්වොත් කීබෝඩ් එකක් කියන්නේ මේක බ්ලූටූත් කීබෝඩ් එකක්. මේක Mac වලට විතරයි පුළුවන්. ඔයාලට ඕන Windows එකත් ගන්න පුළුවන්. මං ගත්තේ ඉතින් Mac එක. මොකද මට තියෙන MacBook එකක් හින්දා. එහෙනම් අපි අන්බොක්සිං වීඩියෝ එකට යමු. එහෙනම් වීඩියෝ එක හමු. ඉතින් යාළුවනේ ඔයාලට කීබෝඩ් එක ගත්තාම මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඇත්තම කිව්වොත් මේක දරාසෙමට ඩිලිවර් කරේ කිසිම ඒ කියන්නේ අර හුලම් පුරවලා තියෙන පෙට්ටිය එක දාලා ඒක පෙට්ටියක් නෙමෙයි අතට කවර් එකක්. ඉතින් හරි යාළුවනේ කීබෝඩ් එක ගත්තාම ඔයාලට මෙන්න මේ වගේ තමයි අතර ගත්තාම පේන්නේ. ගොඩක්ම බර අඩුයි මේ කීබෝඩ් එක. ඒ වගේම ගොඩක් තින් කියලා පේනවා කවර් එක අරලා බලන්න නැතු වුණාම අපි දැන් මේක අන්බොක්ස් කරමු. මෙන්න මෙහෙම ගලවන්න තියෙන මේ ගැලෙව්වට පස්සේ මෙන්න හදාලා කීබෝඩ් එක බලන්න තියෙන ගොඩක්ම බර අඩු ඒ වගේම ගොඩක්ම තින් ඔයාලට පේනවා ඉතින් මගේ ඇඟිල්ලක් තරම්වත් නෑ මේ කීබෝඩ් එක. ඒක පැත්තකින් තියන්න. ඊට පස්සේ ඇතුලේ තියෙනවා ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ USB type C cable එකක්. ඔයාලට මේක USB port එකට ගහලා charge කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන manual එක තියෙනවා. බලමු අපි කියලා මේක ඔයාලට දවස් 100ක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක charging time එක තියලා තියෙනවා පැය 3ක් 4ක් අතර කාලයක්. ඒ වගේම battery capacity එක උඹලට වැඩක් නැහැ නේ. උඹලා ඒවා බලන්නේ නැහැ නේ. Okay. ඒ ටික තමයි තියලා තියෙන්නේ. හරි. එහෙනම් අපි යමු කීබෝඩ් එක. මෙන්න තියෙනවා කීබෝඩ් එක. කීබෝඩ් එක මෙන්න තියෙනවා. මේ තියෙන්නේ කීබෝඩ් එක අනිල් පාට ලස්සනට දිලිසෙනවා මේ කීබෝඩ් එක. ඒ වගේම යටින් පාට මෙටල් තහඩු කෑල්ලක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ තහඩු තියෙනවා. තහඩු කියන්නේ දන්නවනේ. ඊළඟ මෙතන උඩ තියෙන හાર્ඩ් ප්ලාස්ටික්. ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම කීස් ගත්තොත් හાર્ඩ් ප්ලාස්ටික් තියෙන්නේ. ඔයාලට Mac එකේ තියෙන කීස් මම බලන්න පුළුවන්. මෙතන කමාන්ඩ් එක ඔක්කොම තියෙනවා. ඒ වගේම ඔයාලට on off switch එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක on කරපුවාම මෙන්න මේ පෙන්නනවා වගේ නිල් පාට ටෝන් වෙනවා. ඒ වගේම ඔයාලා කනෙක්ට් කරන්න ඕන නම් මෙන්න මේ කනෙක්ට් කියන බටන් එක ඔබන්න තමයි තියෙන්නේ. එහෙනම් මේක කනෙක්ට් කරලා බලමු. හරි යාළුවනේ ඔන්න ඉතින් මම MacBook එකට ආවා. MacBook එකට ඇවිල්ලා ඔයාලට කරන්න තියෙන ඉස්සෙල්ලාම මෙන්න මේ බාණ්ඩේ මෙන්න මෙතනින් on කරගන්න එක. on කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන ලයිට් එකක් පේනවා. හරි. දැන් ඉතින් ලයිට් එක බ්ලින්ක් වුණා පේනවනේ. ඒ බ්ලින්ක් වුණේ නතර වුණේ මේකට කනෙක්ට් වුණේ හින්දා මම ඒ කියන්නේ මේක එච්චර ඉක්මනට කනෙක්ට් වෙනවා මම දන්නේ නැහැ. ඊට මෙතන පේනවා Bluetooth keyboard කියලා. හරිද? මම එක සැරයක් කනෙක්ට් කරා. ඒකින් මේක ඉක්මනින් කනෙක්ට් වුණේ. මම කනෙක්ට් කරලා බලුවා කනෙක්ට් වෙනවද කියලා නැත්නම් යවුවා. ආයෙසරයක් මට ඕඩර් කරන්න වෙනවා keyboard. ආයෙසරයක් වීඩියෝ එකක් කරන්න වෙනවා. ඊළඟට ඔයාලට මෙතනින් බලන්න පුළුවන් අපේ කීස් ටික ලස්සනට තියෙනවා මෙහෙම. nice. ඔයාලට පේනවා ගොඩක්ම කියුට් විදියට තියෙනවා. මෙතන අපි caps lock එක on කරාම මෙතන නිල් පාට ලයිට් එකක් වෙනවා. ඊළඟට off කරපුවාම ඒක off වෙනවා. ඊළඟට අපිට charge power කියන දේ පේනවා. මෙතන charging එක පේනවා. මෙතනින් power ඒ වගේ තමයි මේක තියෙන්නේ. හරි යාළුවනේ ඔන්න ඔය වගේ තමයි අපේ කීබෝඩ් එක දිස්සුනේ. මෙන්න මේ තියෙනවා බාණ්ඩේ බරයි පොඩ්ඩක් විතර බරයි. මෙන්න තියෙනවා මේ බාණ්ඩේ. මොනවට ගියාට කනෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් සද්ද වෙන්නේ නැත්තම් මම unsubscribe කරයි ඔයාලා. ඔයාලා මේ ටයිප් කරද්දි මෙන්න මේ වගේ ඔයාලට පේනවා එන සද්දේ මේ ස්පේස් බාර් එක enter shift. ඇත්තටම ගේම් ගහන්න හොඳ Mac එකකින් ගේම් ගහන කෙනෙක් නම් මේක වඩාත් වටිනවා. වඩාත් කියන්නේ ගොඩක් වටිනවා. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේක ගන්න මම ඔයාලට ගාන වෙනවා සාමාන්‍ය මේක 3000
ශිපින් කොස්ට ඇත්තක මේක ඕසිස් ශිපින් කොස්ට ඇත්තක වලට ගාන වෙනවා සාමාන්‍යෙන් 3870 හරිද ගාන්ඩම එක ඉලක්කමක්වත් වල තියෙන 3870ක් කෙනා මේක වල තෝඩ කරල බලන්න ඇත්තරම හොඳයි පාච්චි කල කියන්න කොච්චර කාලයක් පාච්චි කරන්න පුළුවන් කියලා එච්චරයි දෙන ඊළඟ වීඩියෝවේ හම්බෙමු